හෝම් ටෙක් YouTube channel එකට ඔන්න ඔයගොල්ලෝ සාදරයෙන් පිළි අරගනු ලබනවා. ඉතින් අදත් ඔන්න ඔයාලට අරන් ආව වැදගත් වීඩියෝ එකක්. ඒ තමයි මේ සෝලාර් පැනල් එකක් භාවිතා කරලා කොහොමද අපි අපේ මෙන්න මේ වගේ 12 volt බැටරියක් charge කරගන්නේ කියන එක ගැන තමයි ඔයගොල්ලොන්ට මේක කියලා දෙන්න යන්නේ. ඉතින් අපි මේ වගේ 12 volt බැටරියක් charge කරගත්තොත් අපිට ප්‍රයෝජන ගොඩයි. අපි දන්නවා විදුලිය නැති අවස්ථාවකදී නිවසක අපිට 12 volt LED පටියක් දැල්ව ගන්න පුළුවන් මේ වගේ බැටරියකින්. ඒ විතරක් නෙවෙයි ෆෝන් එකක් charge කරගන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් ප්‍රයෝජන තියෙනවා. ඉතින් ඒ වගේම තමයි තව එක දෙයක් තමයි ඔයාලා ගෙවල් වල අපි දන්නවා ගොඩක් දෙනෙකුට තියෙනවා 12 volt බැටරි තියෙන වාහන තියෙනවා. අපි හිතමුකෝ කාර් එකක් වෙන්න පුළුවන්, ට්‍රී වීල් එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් බයික් එකක් වෙන්න පුළුවන්. අපි දන්නවා නිරන්තරයෙන් අපේ බැටරි බහිනවා නම් අපේ වාහනයක අපිට ඇත්තටම මේ වගේ පැනල් එකක් රුපියල් 1000ක් වගේ ගානකට වෙළඳ පොලේ ගන්න පුළුවන් 1000ක් 1200ක් විවිධ ගණන් වලින් තියෙනවා. ඉතින් මේ වගේ පැනල් එකක් තියාගන්න එක මාරම වටිනවා. ඉතින් අපි කොහොමද මේ වැඩේ කරන්නේ කියන එක ඊටමත් සරලවම ඔයාලට කියන්න මේක පැනල් එකක් තෝරගන්නකොට මෙතන තියෙන අඩුම තරමේ මෙතන එහා පැත්තේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන වෙන තම විස්තරයක් තියෙනවා. ඒකේ වෝල්ටේජ් ප්‍රමාණය එන උපරිම වෝල්ටේජ් ප්‍රමාණය තියෙනවා. මෙතන VOC කියලා ගහලා තියෙන අන්න ඒක 12 volt 8යි ඒන එකක් අපි තෝරගමු. මැක්සිමම් ඒන ප්‍රමාණය අපිට ඇත්තටම ප්‍රමාණවත් මේක. මෙන්න මේක බල්ලා ගමු. මේ වගේ චූටි එකක් පොඩි ප්‍රමාණයකට ගන්න පුළුවන්. ඉතින් මේක කොහොමද ඇත්තටම මේකෙන් 12 volt එනවා බැටරිය charge වෙනවද කියන එක බලමු අපි ප්‍රායෝගිකව මම ඔයාලට කියලා දෙන්නම්. මේකෙන් කොච්චර විදුලියක් නිෂ්පාදනය කරන්න පුළුවන්ද කියලා. මේකට හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ. හොඳට අවුව වැටෙන්න ඕනේ. ඉතින් වහින වෙලාවක මේ ප්‍රමාණයක් මේකෙන් නිකුත් වෙන්නේ නැහැ. හොඳට අවුව වැටිලා තියෙන්න ඕනි. අපි මේක තියලා බලමු මේකේ වෝල්ටේජ් ප්‍රමාණය කොච්චර එනවද. මේ බැටරියේ වෝල්ටේජ් ප්‍රමාණය අපි බලමු දැන් ඉස්සර වෙලා. මේ 12 volt බැටරිය අපි දන්න පහුගිය කාලවල නිරන්තරයෙන් ගෙවල් වල නේද කරන්ට් එක ගියා ප්‍රදේශ ගණනාවක. ඒ වගේ අවස්ථාවලදී ඇත්තටම මම මේකෙන් ප්‍රයෝජනයක් ගත්තා. මොකද මේකෙන් තමයි මම නිවසටම කරන්ට් එක දීලා තිබුණේ. ඒ කරන්ට් එක කියන්නේ අපිට ඇත්තටම UPS එකකින් UPS එකක් භාවිතා කරා නම් මේ බැටරියෙන් ගෙදරට 230 වෝල්ටේජ් එකම දෙන්නත් පුළුවන්. නමුත් මම LED පටි ගෙනල්ලා නිවසේ අපි අඳුර හිටියේ නෑ මේ බැටරිය හින්දා. ඉතින් ඒකට මම charge කරගත්තේ මොකද කරන්ට් එක අපේ ප්‍රදේශ වලට දින 14ක් විතර තිබ්බේ නෑ. ඉතින් ඒ අවස්ථාවේදී මට ප්‍රයෝජනෙ වුණේ මෙන්න මේක. ඒතර මගේ ෆෝන් එක charge කරගත්තා. මේ හැම දෙයක්ම කරේ මෙන්න මේක උපයෝගී කරගෙන. ඉතින් අපි ෆෝන් එක charge කරන ආකාරයේ ඊළඟ වීඩියෝ එකකින් එන්න මේ බැටරි එකකින් කොහොමද ෆෝන් එකක් charge කරගන්න අපි ප්‍රායෝගිකව සිද්ධ කරගන්නේ කියන එක ගැන. ඉතින් අපි දැන් බලමු ඉස්සර වෙලා මේකේ කොච්චර වෝල්ටේජ් එකක් දැනට තියෙනවද කියලා මේ බැටරිය. ඔයාලට පේනවා ඇති මං හිතන්නේ බලන්න අපේ මල්ටිමීටරේ දිහා ඔන්න මම මේක ලයිට් එකක් දැම්ම රයිට් බලන්නකෝ වෝල්ටේජ් එක තියෙනවා ඉතින් මම පොඩ්ඩක් zoom කරලා පෙන්නන්නම් කරලා රයිට් බලන්න වෝල්ටේජ් එක තියෙන්නේ වෝල්ටේජ් එක තියෙනවා 8 දශම ගානක් තියෙන 7යි 4ක් තියෙන 8යි 8 මේක බැටරිය දැනට බහැලා තියෙන රයිට් එතකොට අපි මේක දැන් සෝලාර් එකට දෙමු අපි බලමු ඉස්සරලා සෝලාර් එකෙන් අපිට අවශ්‍ය කරන වෝල්ටේජ් ප්‍රමාණය එනවද කියලා. ඇත්තට මේ බැටරිය charge කරගන්න අපිට charger අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වගේ එකක් මේ වගේ පොඩි පැනල් එකක් ගන්නවා. ඔයා හිතන්න එපා ගෙදර තියෙන ලොකු පැනල් එකක් අරගෙන මේ බැටරියක් ගහන්න එපා. මොකද ඒ පැනල් වල එන වෝල්ටේජ් ප්‍රමාණය සමහරලාට වැඩි වෝල්ටේජ් එකක් එනවා. එතකොට බැටරිය ඩැමේජ් වෙන්න පුළුවන්. තේරුණාද? මේක මේ වගේ බැටරියක් charge කරන්න නම් අඩුම 12 වෝල්ටේජ් 12ට වඩා වැඩි ප්‍රමාණයක් 13ක් එහෙම නැත්නම් සාමාන්‍ය 12ට වඩා වැඩි ප්‍රමාණයක් 12.80ක් 8යි එකක් 8යි බිඳුවක් ඒ වගේ ප්‍රමාණයක් එන්න පුළුවන්. එහෙම නැත්නම් 12ට වඩා වැඩි වෝල්ටේජ් එකක් එන්න ඕනි මේක charge වෙන්න නම්. මම ඔයාලට කිව්වේ ලොකු පැනල් එකක් තියෙනවනේ ඔයාලගේ ගෙදර මේ වගේ බැටරියක් charge කරගන්න බැරි නෑ. හැබැයි ඒකට charger control එකක් දාගන්න ඕනි. solar control එකක් දාලා 12 වෝල්ට් වලට අරගෙන මේ වගේ බැටරියක් charge කරගන්න ඕනි. ඔයාලගේ බැටරි එකට උනත් එකපාරම ගහන්න යන්න එපා. ඔයාලගේ මල්ටිමීටරයක් භාවිතා කරලා එන වෝල්ටේජ් එක ඉස්සර වෙලා මැනගන්න. ඊට පස්සේ තමයි අපිට මේ වැඩේ කරගන්න පුළුවන් වෙන්නේ. රයිට් අපි දැන් බලමු මේක අවුවේ තියලා දැන් හොඳට අවුව තියෙන දවසක් අද. ඒතර අපි තියලා බලමු මේක අවුවේ කොයිතරම් වෝල්ටේජ් එකක් නිකුත් වෙනවද කියලා. රයිට් ඔන්න අපි අවුවේ තියලා බලමු. අවුවේ තිබ්බා වයර් එක මේ තියෙන වයර් එක ඒකින්ද වෙන වයර් එක රයිට් අපි දැන් බලමු මේකේ කොච්චර වෝල්ටේජ් එකක් මේ වයර් එකෙන් දැන් අවුව තියලා තියෙන්නේ කොච්චර වෝල්ටේජ් එකක් නිකුත් වෙනවද කියලා බලමු. මේ වැඩේදී අපිට අවශ්‍ය වෝල්ටේජ් එක එනවද කියලා බලමු. මේකේ ධන සහ ඍණ හොයා ගන්න. ඔන්න අපේ එකේ ධන මේක ඍණ බලමු කොච්චර එනවද කියලා මේ වෙලාවේ දවල් රයිට් 13.16ක් එනවා නේ 13.16ක් එනවා. ඒ කියන්නේ මම බලන්න නැවතත් 13.16
බලන්නකො 13.1 මේක හොඳටම ප්‍රමාණවත් මේ වෝල්ටේජ් එක හොඳටම ප්‍රමාණවත් අපේ බැටරිය charge කරගන්න. ඉතින් අපි මේ බැටරිය ඔයාලට මතක ඇති අපි නැවත බලමු. ඔයාලට මතක ඇති මේක කොච්චර ප්‍රමාණයක් තිබ්බද කියලා. අපි මේක දැන් charger එකට ගහලා ටිකක් වෙලා තියලා මම ඔයාලට දාන්නම් මේක charge වෙලා තියෙන්නේ කොච්චර ප්‍රමාණයක් අපේ වැඩේ සාර්ථකයිද කියලා බලමු මේකෙන්. ඒතර ඔයාලට මේකේ අදහසක් ගන්න පුළුවන්. රයිට් ඔන්න බැටරියේ තියෙන වෝල්ටේජ් එක බලමු. 8.55ක් වගේ ප්‍රමාණයක් තියෙන්නේ මේ බලන්න 8.54ක් ඕ 8.54ක් ඕ වගේ පොඩි ප්‍රමාණයක් තියෙනවා. අපි දැන් මේක charge එක බැටරියට සම්බන්ධ කරලා අපේ වෝල්ටේජ් එක එන පැනල් එක අපේ බැටරියට සම්බන්ධ කරලා ටික වෙලාවක් තියලා බලමු 8.55 අප් වෙලා තියෙනවද කියලා පොඩි වෙලාවක් charger එකට දාලා බලමු. දැන් අපි බලමු අපේ බැටරි charge වෙලාද කියලා සෝලා එකෙන් මේ අපි ඉස්සෙල්ලා බලනකොට තිබුණේ 8.55ක් වගේ ප්‍රමාණයක් තමයි බැටරි වෝල්ටේජ් එක තිබ්බේ. දැන් මම මේක දාලා පැය භාගයක් විතර වගේ වෙලාවක් වුණා. අපි බලමු පැය භාගයකට පස්සේ අපේ වැඩේ සාර්ථකයිද බැටරිය charge වෙලාද බැටරිය charge මේ වෝල්ටේජ් එක දැන් වර්තමාන තත්ත්වය කොහොමද කියලා පොඩ්ඩක් බලමු. මෙතනින් මේක දැන් අපි අයින් කරගමු සෝලා පැනල් එකකින් එන කරන්ට් එක. solar panel එකකින් එන line එකද අපි මෙහෙම ගලවලා අයින් කරා. right. අපි බලමු මේ දෙකට තියන්න එපා. right. ඊට පස්සේ අපි බලමු මේ හොඳට බලා ගන්න මල්ටිමීටරේ මේක වැඩේ හරිද කියලා. 8 ගානක් තමයි තිබ්බේ. දැන් බලමු කීයක් තියෙනවද කියලා අපේ වැඩේ. හරි බලන්නකෝ. 9.72ක් දක්වා උඩට ගිහිලා දෙනේ. 9.68යි 9.68යි 6.7යි ඔය වගේ ප්‍රමාණයක් වෝල්ටේජ් එකක් දැන් බැටරිය charge වෙලා තියෙනවා. පැය භාගයට ඔය. කලින් තිබුණේ ඒ කියන්නේ වෝල්ටේජ් නේද කලින් තිබුණේ 8.55ක් වගේ ප්‍රමාණයක්. ඉතින් දැන් මේ වෙනකොට මේක අප් වෙලා තිනවා පැය භාගයක් ඇතුළත. ඉතින් ඔයාලට තේරෙනවා මෙන්න මේ වගේ සෝලර් පැනල් එකක් ඔයාලට අරගෙන මෙන්න මේ වගේ 12 load බැටරිය charge කරගන්න පුළුවන්. ඉතින් ඒකෙන් ඔයාලට ලොකු වාසි රැසක් ලැබෙනවා. ඔයාලගේ ගෙදර නවත්තලා තියෙන වාහනේ බෑලා තියෙන බැටරිය charge කරගන්න පුළුවන්. එතකොට තල්ලු කර කර ස්ටාර්ට් කරන්න දෙයක් නැහැ. ඒ වගේම ඔයාගේ බයික් එකේ වෙන්න පුළුවන්. ෆෝන් එක මේ බැටරි charge කරගන්න පුළුවන්. ෆෝන් එකේ බැටරි charge කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ගෙදර කරන්ට් එක නැති අවස්ථාවකදී ගෙදර රාත්‍රී කාලයට LED පටියක් දැල්වා ගන්නත් ඔන්න ඔයාලට මේ වගේ බැටරියක් උපයෝගී කරගෙන මේ වගේ සෝලර් පැනල් එකක් උපයෝගී කරගෙන වැඩේ කරගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට පුළුවන් ගොඩක් වෙලාවට ඔයාලගේ ඔය මාර්ගවල ඔයාලගේ බිස්නස් එකක් කරන කෙනෙකුට නම් මේක මාර විදිහට වටිනවා. රාත්‍රී කාලේ මේ වගේ බැටරියක් තියාගෙන LED පටියක් කරා ඔයාලට ඒ ව්‍යාපාරික කටයුතු සඳහා විදුලිය ගන්න පුළුවන්. ඊට අමතරව තරාදියක් තියෙනවා නම් පොඩි තරාදියක් charge කරගන්න පුළුවන්. මේකකින් තරාදියක් charge කරගන්න පුළුවන්. ඒකට මෙන්න මේ වගේ මේ සෝලර් පැනල් එක ගන්නකොට ගොඩක් වෙලාවට මෙන්න මේ වගේ ජැක් එකක් භාවිතා කරලා සෝලර් එක හරහා තරාදියට දීලා තරාදියේ charge එක charge කරගන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. මම ඉදිරියේදී තරාදියක් charge කරගන්නේ කොහොමද කියන එක පිළිබඳවත් කියලා දෙනවා. තරාදියකට කොහොමද අපි මේ වගේ ඇත්තම තරාදියේ තියෙන 12 volt බැටරියක් නෙවෙයි. තරාදියක තියෙන සාමාන්‍ය වෝල්ටේජ් 6.5 ඕ වගේ එකක් තමයි. ඉතින් ඒකදී මේ වගේ බැටරියක් මේකෙන් කොහොමද අපි එන වෝල්ටේජ් ප්‍රමාණය අඩු කරගන්න ඕනේ. එතකොට ඒ වෝල්ටේජ් ප්‍රමාණය අඩු කරගන්නේ කොහොමද කියන එක පිළිබඳවත් ඒ වගේ එක්කදී මම ඉදිරියට වීඩියෝ එකක් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ෆෝන් එකක් charge කරන්නේ කොහොමද මේකෙන් කියන එක පිළිබඳව ඕගොල්ලන්ට ඉදිරියේදී වීඩියෝ එකකින් හමු වෙනතුරු අදට සමුගන්නවා. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් කියලා හිතනවා නම් අපිව subscribe කරලා තියාගන්න. එවැනි අලුත් වීඩියෝ ආපු ගමන් ඔයාලා ළඟටම ගෙන්න ගන්න. එහෙනම් හැම දිනාටම සුබ දවසක්.